Yes, Bill and I had gone. එදා රාත්‍රියේ මමත් බිලුත් නිදාගන්න ගියා. අපි අපේ මිත්‍රයෙක්ගේ යාඥා රැස්වීමකට ගිහිල්ලා ගෙදර ආවේ. අපි හැම ඉරිදම යාඥා රැස්වීමකට යනවා. එදා කිසිම අමුතු දෙයක් වුණේ නැහැ. අපි නිදාගන්න ගියේ 11ට පමණ. මම උදෑසන 3:23ට මම නැගිට්ටා. මම එහෙම දහන්නේ මට කෑ ගැහිල්ලක් ඇහුණා අපේ ගෙදර විසිට කාමරේ. ඒ වෙලාවේ මගේ වම් පැත්තට තියෙන ඔරලෝසුව දිහා බැලුවා. එතකොට වෙලාව 3:23. ඒ වෙලාවේදී මම පහළ මාළෙට දිව්වා. ඒ වෙලාවේ මම දැක්කා මගේ ස්වාමියා මා අමුතු විදියකට ඉන්නවා. ඔහු අඳුනන කවුරු දන්නා ඔහු මේ වගේ පුද්ගලෙක් නෙවෙයි කියලා. ඔහු බය වෙලා ඔහුගේ ඔළුව බදාගෙන හිටියා. ඔහු බියෙන් මොර දුන්නා. මට යාඥා කරන්න ස්වාමින් වහන්සේ මාව අපායට ගෙනිච්චා කියලා කිව්වා. මගේ ස්වාමියාගේ ස්වභාවය ඒක නෙවෙයි. ඔහු තමා කෙරෙහි හොඳ පාලනයක් තියෙන නිවුණු පුද්ගලයෙක්. ඔහුගේ ස්වභාවය අන්න ඒකයි. පළමුවෙන්ම මම මේ දේ දැකලා බය වුණා. ඊට පස්සේ මම හිතුවා ඔහුට වෛද්‍යවරයෙක් ගාවට යෑමට තරම් ශාරීරික ආබාධයක් නැති හින්දා මම ඔහු වෙන යාඥා කරන්න පටන් ගත්තා. මම යාඥා කරා ස්වාමීනි ඔහුගේ මේ තද බිය ඉවත් කරන්න කියලා. මම හිතුවා ඔහු අධ්‍යාත්මික දේ අනිත්‍යයත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙයි කියලා. ඔහු පළමු දේ කිව්වේ ඔහුට වතුර වීදුරක් දෙන්න කියලා. ඒ වෙලාව ඔහු නිශ්චල වෙලා කිව්වා ඔහුට සිදු වුණ දේ දැන් මෙතනින් ඉදිරියට ඔබට ඔහු කතා කරනවා ඇති. අපි වෙනි ඉරිදා කරපු ආකාරයටම යාඥා කරලා ගෙදර ඇවිත් නිදා ගන්න ගියා. එදා උදෑසන 3ට පමණ මම වෙලාව දැනගත්තේ කොහොමද කියලා මට කියන්න බැරුණත් මම දැනගත්තා ඒ උදෑසන 3යි කියලා. දිව්‍ය මහත්සේ මාව මගේ ශරීරයෙන් ඉවත් කරලා මාව අපායේ තියෙන හිර ගෙදරකට ඇතුල් කළා. මට සිදුවන දේ මම තේරුම් ගත්තේ නැහැ. මම පෙරලා පැමිණිය තුරු. මම හිර කාමරයකට ඇතුල් වුණා. ඒක සාමාන්‍යයෙන් ඔබ දැකලා තියෙන හිර කාමරයක් වගේ. අපි දැකලා තියෙන සාමාන්‍ය හිර කාමර වගේ. රළු ගල් වලින් තලපු බිත්ති දොර අගුළු දාලා තිබුණා. ඒ වගේම මට ආලෝකය ලැබුණේ විනාඩියකට පමණයි. ඒ දැක්ක දේ මම ඔබට විස්තර කරන්න. අන්ධකාරකින් ඒ ප්‍රදේශයෙන් වැසිලා තිබුණා. මේ සිරමැදිරියේ අධික උෂ්ණත්වයක් තිබුණා. අධික උෂ්ණ මම හිතුවා කොහොමද මම මේ අධික උෂ්ණත්වයක් තුළ ජීවත් වෙන්නේ කියලා. මනුෂ්‍ය ශරීරයකට දරා ගන්න බැරි තරම් ඉහළ අධික උෂ්ණත්වයක් තිබුණා. ඒ වුණත් මම ජීවත් වෙලා පණ පිණි හිටියා. ඊටාත්ම අධික ඉහළ උෂ්ණත්වයක්. උෂ්ණත්වය මට කීයද කියලා කියන්න නම් බෑ. ඒ වුණත් ඒ උෂ්ණත්වය තුළ මනුෂ්‍යයන්ට නම් ජීවත් වෙන්න බෑ. මම තේරුම් ගත්තා මම බිම වැතිරලා හිටියේ. ඒ වුණත් මට කිසිම ආකාරයක ශක්තියක් නම් තිබුණේ නැහැ. මට සාමාන්‍ය හැරෙන්නවත් ශක්තියක් කියලා දෙයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේදී මම ඉහළ බැලුවා. මම දැක්කා මහා පුදුමාකාර සත්තු දෙන්නේ. ඔවුන් දෙදෙනෙක් හිටියා. මම පළමුවෙන්ම දැනගත්තා නෑ ඔවුන් කවුද කියලා. හේතුව නම් මම ඉතින්දී ඉන්නකොට මම කිතුණෙක් කියලා මට හැඟුන්නේ නෑ. මම ගැලීම ලැබපු කිතුණෙක් කියලා මට තේරුන්නේ නෑ. දෙවියන් වහන්සේ ඒ වෙලාවේ මගේ හිතෙන් ඒදී ඉවත් කරලා දැම්මා. මෙවැනි අත්දැකීම් ගැන බයිබලයේ බොහෝ විට කතා කරනවා. දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. දෙවෙනි රාජාවලිය 4:27, දානියෙල් 4:34, ඒ වගේම ලූක් 18:24 කියලා තියෙනවා. දෙවියන් වහන්සේ සමහර දේවල් කොහොමද පුද්ගලිකව මනසෙන් ඉවත් කරපු ආකාරය ගැන. මට වෙලාව තිබුණා නම් මේ එක එක පදයක් මම විස්තර කරලා දෙන්න කැමතියි. වැදගත් දේ මම කියන එක නෙවෙයි, දේව වචනේ කියලා තියෙන එකයි. මම මේ කතා කරපු දේවල් ගැන දේව වචනේ කියලා තියෙන්නේ මේකයි. ඉතින් ස්වාමීන් වහන්සේ මම කිතුණෙක් යන බව මගේ මනසෙන් ඉවත් කරලා දැම්මා. පසුව යේසුස් වහන්සේව මම හමුුණු වෙලාවේදී උන්වහන්සේ මට සියල්ලම විස්තර කළා. ඒ ගැන මම ඉදිරියේදී විස්තර කරන්න. මම යම් ආකාරයකින් දැනගෙන හිටියා නම් ඒ වෙලාවේදී මම ක්‍රිස්තු භක්තිකයෙක් කියලා එහෙමනම් මට බලාපොරොත්තුවක් තිබුණා යම් ආකාරයකින් මට මිදීමක් ලැබෙයි කියලා. අපායේ ඉන්න පුද්ගලගේ සාමාන්‍ය හැඟීම් පිළිබඳ විස්තර කරන්න දෙවියන් වහන්සේ මට මේ දේ කරේ. උන් හැම කෙනෙක්ම දන්නවා මේ අපායෙන් කිසිම ආකාරයක උන්ට මිදීමක් නැහැ කියලා. ඉතින් මම දැකපු මේ සත්තු ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. මම කිතුණෙක් බව දැනගෙන හිටියා නම් මේ ඉන්නේ යක්ෂාත්මයක් කියලා අවබෝධයක් තියෙන්න තිබුණා. පළමුවෙන් මම දැක්කේ මේ සත්තුන්ගේ තියෙන විශාලත්වය. මම මේ දේ ගැන විස්තර කරනකොට ඔබට හිතේ මේ මනුස්සයා කොහොමද මේ දේවල් ගැන ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කරන්න කියලා. දැන් මේ දේ ගැන මම බයිබලීය පදනමක් දෙන්න නම් මම කැමති උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ කියලා තියෙනවා. දේව පුත්‍රයන් මනුෂ්‍ය දියණියන් සමග සංවාසයේ යෙදුණා කියලා. මේ දේව පුත්‍රයන් කියන්නේ ලුසිෆර්ත් එක්ක හිටපු දේව දූතයන්ට. ඔවුන් යෝධයන් බිහි කර බව කියනවා. ඒ වගේම ද්විතීය කතාවේ 3:11 කියනවා මේ යෝධයන්ගේ උස අඩි 13කුත් ඔවුන්ගේ ඇඳවල් යකඩ වලින් හදලා තිබුණා කියලා කියනවා. ඔවුන්ගේ උස
අඩි 13 මහරක් පමණ. ඔවුන්ගේ ඇඳවල් හරි විශාලව තියෙන්න ඇති. ඉතින් මේ යෝධයන් බිහි වුණේ දේව පුත්‍රයන් මනුෂ්‍ය දියණියන් හා සමග තිබුණු සම්බන්ධතාව නිසා. ඉතින් මෙවැනි අය අපායේ ඉන්නවා. ඔවුන්ට යක්ෂාත්ම කියන්න පුළුවන්, වැටුණ දේවදූතයන් කියලා කියන්න පුළුවන්. ඔවුන් අතර යම් වෙනසක් තියෙන්න පුළුවන්. ඉතින් මේ මම දැකපු සතා අඩි 13 පමණ උසයි. ඉතින් ඔබ අර බිත්තිය දිහා බැලුවොත් පාස්ටර්තුමා මේකේ චිත්‍රයක් ඇඳලා තිබුණා. අඩි 13ක් කියන්නේ මහා විශාල දෙයක්. ඔබට දැන් ඒ ගැන අවබෝධයක් තියෙනවා. සමහර ඔවුන් සර්පයන් වගේ, ඒ වගේම ඔවුන්ට කොරපොතු තිබුණා. ඇඟේ හැමතැනම ගෙඩි ගැහිලා තිබුණා. ඉතාමත් භයානක පෙනුමක් තිබුණා. ඔබ තව ටික වෙලාවකදී චිත්‍රපටය බලන්න යනවා. ඒක මම හැදී මගේ අත්දැකීමුත් මේරිකේ බැක්ස්ටර් කියන සහෝදරියගේ තිබුණත් අත්දැකීම් එකතු කරගෙනයි. එතන තියෙන එක වීඩියෝ චිත්‍රපටයක් කෙනත් හේගෙන්ගේ සාක්ෂ්‍ය අනුසාරයෙන් හදාගත් චිත්‍රපටයක් උනේ. එතෙන්දී ඔහු එක්තරා යක්ෂාත්මයක් ගැන විස්තර කරා. පුදුමාකාරයෙන් බැලුවොත් මම දැකපු යක්ෂාත්මයක් අන්න ඒ වගේමයි. මම දන්නේ කවුද මේ චිත්‍රය ඇන්දේ කියලා. හැබැයි මම දැකපු ඒ සත්‍යය නම් මෙන්න මේ වගේමයි. ඉතින් මම මේ චිත්‍රපටයේ එක කොටසක් කෙනත් හේගෙන්ගේ සාක්ෂණි උපුටා ගත්තේ. ඔබට කියන්න පුළුවන්ද ඔබ මට කියපු දේ ගැන? ඔබ ඒ චිත්‍රපටයේ 30 වතාවක් විතර බලලා කිව්වා මම දැකපු යක්ෂාත්මය අන්න මේ වගේමයි කියලා. ඔබ කිව්වා නේද? ඒ චිත්‍රපටයේ ඉන්න ඒ සත්වයා මම දැකපු යක්ෂාත්මය වගේම නේද කියලා. මේ චිත්‍රයෙන් පෙන්වන්නේ උරහිස් පෙදෙසේ පමණයි. ඒත් මම මුළු ශරීරයම දැක්කා. ඒ වීඩියෝ පටිය මට හමුණු වෙලාවේදී ඒ දේ මම නැවත බැලුවා. මට අදාහ ගන්න බෑ කොහොමද මෙවැනි පින්තූරයක් ඔවුන් හදාගත්තේ කියලා. ඒ මම දැකපු සත්වයාමයි. ඇත්තෙම මම දන්නේ නැහැ ඔවුන් කොහොමද ඒ දේ හොයාගත්තේ කියලා. ඔවුන්ගේ ස්වභාවය පෙන්වන හොඳ චිත්‍රපටයක් ඒක. ඒ අතරම නොයෙකුත් ස්වභාවයන් දරන සත්තුනුත් ඉන්නවා. ඒ වුණත් මම මේ දැකපු ඒ සත්‍යන ඊටමත් විශාලයි. ඒ වගේම ඔවුන් ඊටමත් නපුරුයි. ඔවුන් තද ද්වේෂකින් පිරීලා ඉන්නේ. ඒ වගේම ඔවුන් ඊටම බලවත්. ඌ වියරු වැටුණු වෙඩි කාපු ඌරන් වගේ එහෙට මෙහෙට ගමන් කරමින් සිටියා. එකෙක් මගේ උඩට පැනලා මාව ඉරා දමන්න උත්සාහ කළා. ඔබ අහලා තියෙන ඔබ දැකලා තියෙන ඊ타ත්ම නපුරු සත්වයට වැඩිය ඊ타මත් බලවත් සතෙක්. ඒ වගේම නපුරුයි. බලන්න හරිම බයයි. රෞද්‍ර පෙනුමක් ඇති සතෙක්. ඌට ඊ타මත් ලොකු අලි ඔළුවක් තිබුණා. ඊටා දිග තියුණු දත් තිබුණා. ඒ වගේම උගේ නියපොතු අඩියක් පමණ දිගයි. තියුණුයි අඩියක් පමණ දිගයි. උගේ ශරීරයේ කිසිම ආකාරයක සමානත්වයක් තිබුණේ නැහැ. එක කනක් ලොකුයි, එක කනක් කුඩායි, එක අතක් දිගයි, එක අතක් කොටයි, එක කකුලක් ලොකුයි, අනික කුඩායි. ඊටමත් භයානක විකෘති වුණු සතෙක්. ඌ මම හිටපු හිරකාම්බරේ එහෙට මෙහෙට ගමන් කරමින් වෙනත් යක්ෂාත්මත් එක්ක කතා කරමින් හිටියේ. හැබැයි අනිත් සතා මීට වැඩි වෙනස්. බ්ලේඩ් තල වගේ කොරපොතු ඇඟේ හැමතැනම තිබුණා. මේ සතා කොටයි, තරබාරුයි, ඌටත් ඊටා බාහිරක රෞද්‍ර පෙනුමක් තිබුණා. දැන් ඔබට හිතා ගන්න පුළුවන්ද ඔවුන් අතර මම කොතරම් කුඩා පුද්ගලයෙක්ද කියලා. දැන් ඔබට පේනවද ඔවුන්ගේ ස්වභාවය අන්න ඒ වගේ. ඒ අතරම එතන තිබුණු ගඳ දරා ගන්නම අපහසු බැරි දෙයක්. ඔබට තේරුම් ගන්න බෑ ඒ ගඳ. ඊටමත් අපවිත්‍ර වූ ගඳක් ඒක. උස්ම ගන්නකොට ගෙන්දගම් උස්ම ගන්නවා වගේ තේරුනේ. පිලිස්සෙන ගෙන්දගම් ගඳ. කවදාවත් ඒ වගේ දේවල් උස්ම ගන්න බෑ. හරියට ගිනි කන්දක් අසලින් යනකොට තියෙන ඒ ගඳ වගේ. ගිනි කන්දට කිට්ටු වෙන උස්ම ගන්න අමාරුයි. ඔව් කොහෙත් උස්ම ගන්න නම් බෑ. හේතුව නම් ගිනි කඳු වලින් පිලිස්සුණු ගෙන්දගම් පිට වෙන හින්දා. ඒවා ශරීරයට ඉතාමත් අහිතකරයි. ඒවා ඔබට උස්ම ගන්න බෑ. අපායේදී ඔබට උස්ම ගන්න වෙන්නේ මෙන්න මේ වගේ දේවලුයි. ඔබ දන්නවද අපායේදී ඔබ උස්ම ගත යුතුයි කියලා? ඒ වුණත් මේ ගඳ නිසා උස්ම ගන්න නම් බෑ. වෙලා තියෙන්නේ එහෙදි කවුරුත්ම මැරෙන්නේ නැහැ. නොමැරි ඔහේ දිගටම ජීවත් වෙනවා. අපායේදී ඔබට උස්ම ගන්න කියලා වාතයක් නම් නැහැ. අපිට මෙහෙදී ගැඹුරට උස්ම ගන්න පුළුවන්. හැබැයි එහෙදි ඒ දේ කරන්න නම් බෑ. අපායේදී මම උස්ම ගත්තේ මෙහෙමයි. අන්න ඒ වගේ. ඉතින් හුස්ම මදිහින්ද ඔබ මැරි ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒ වුණත් ඔබ මැරෙන්නේ නැහැ. ඉතින් අපායේදී මෙන්න මේ ආකාරයෙන් ඔබ දරාගත යුතුයි. ඉතින් ඒ වගේම එතෙන්දී අධික රස්නේ විතරක් නෙවෙයි අධික බිය දරා ගන්න ඕනේ. ගීතාවලිය 73:18 කියන ඔබ ඔවුන්ව බියෙන් විනාශ කරලා දානවා කියලා තියෙනවා. ඔබ බිය නිසා විනාශ වෙලා යනවා. මම එතන වැතිරලා ඉන්නකොට කිසිම ආකාර ශක්තියක් නැතිබුණේ.
ශක්තියක් තිබුණත් කිසිම විදිහක